බොරු ටෝක් දීලා පැනලා දුවලා. පිටිපස්ස රැද්දකින් වහලා. ප්‍රෝඩාවක්. ඔන්න පගාව දීම. ඔන්න තුටුපඳුරු දීම. මේ රටේ ජනතාව වලපල්ලට ඇදලා දාලා තියෙන්නේ. ආරම්භ කරන්න කලින් කියන්න ඕන සභානායකතුමා විපක්ෂ මන්ත්‍රීවරුන්ට තමුසේ කියලා කතා කරා. ඔබතුමාත් ඒක සාධාරණීකරණය කරා. එතුමා එහෙම ඇසිරෙනව නම් අපි මීට පස්සේ ගරු මන්ත්‍රීවරු ගරු ඇමතිතුමා කියනවද කතානායකතුමාට ගරු කියලා කියනවද කියන එකත් අපිට කල්පනා කරන්න සිද්ධ වෙනවා. මොකද ඔබතුමා මූලාශ්‍රයේ ඉන්න කතානායකවරයා විදිහට ඔබතුමාට වගකීමක් තියෙනවා. සභාවේ එහෙම වැරදි වචන පාවිච්චි කරා නම් ඒක කපා හරින්න ඔබතුමාට වචන තියෙනවා. දැන් එතුමා කතා කරලා ඉවරලා මාරු. දැන් ගරු කතානායකතුමනි අනුර කුමාර දිසානායක මැතිතුමා මේ රට බාර ගණිතේ ඩොලර් එක 292යි. අද 343ට ගිහිල්ලා තියෙන රුපියල් 56කින් වැඩි වෙලා. මේ ඇද වෙලා ඉන්නේ මුණ දෙන්න බැරුව. ඒ කියන්නේ රුපියලකින් ණයබර වැඩි ඩොලර් එක අප්‍රමාණ වෙනකොට ණයබර රුපියල් බිලියන 40කින් වැඩි වෙනවා. ඒ කියන්නේ ගරු කතානායකතුමනි අනුර කුමාර දිසානායක මැතිතුමා ජනාධිපති වුණායින් පස්සේ ඩොලර් එක පාලනය කරගන්න බැරුව අපේ රටේ ණයබර ප්‍රමාණය රුපියල් බිලියන 2000කින් ඒ කියන්නේ මිලියන 20000කින් ලක්ෂ 2000කින් වැඩි කරලා තියෙනවා ණයබර ප්‍රමාණය. ඒ නිසා මේ බොරු ටෝක් දුන්නට ගමට ගිහිල්ලා බලන්න මිනිස්සු කන බොන විදිය, මිනිස්සු ජීවත් වෙන විදිය නේද? මිනිස්සු කරන්ට් බිල් ගෙවන්නේ කොහමද කියලා 76 වසරක සාප කියලා ගත්තට ගරු කතානායකතුමනි අපි 76 වසරේ මහලා තිබ්බේ නැහැ. මාස දෙකක් ඇතුළත මේ කරන්ට් බිල් දෙපාරක් වැඩි කරන අපි 76 වසරේ අහලා තිබ්බේ නැහැ. මේ 76 වසරේ අපි අහලා තිබ්බේ නැහැ මහ බැංකුවට හැකර්ලා ගහනවා කියලා. මේ 76 වසරට අපි අහලා තිබ්බේ නැහැ මේ අශ්වසුම දෙපාරක් ගෙවනවා කියලා. මේ 76 වසරට අපි අහලා තිබ්බේ නැහැ කතානායකතුමනි RDA එකේ කොන්ත්‍රාත්කාරයන්ට බැංකුවේ වරදින් හරි දෙපාරක් පේමන්ට් ගියපුව අහලා තිබ්බේ නැහැ. ඒ වගේම මේ 76 වසරදී අහලා තිබ්බේ නැහැ තැපෑලෙන් ඇමරිකාවට යාපු ඩොලර් ලක්ෂ 6ක් නැති වෙනවා කියලා අපි අහලා තිබ්බේ නැහැ. ඒ නිසා වැඩබැරි කයිතන්ලා මෙතන මේ කතානායකතුමාවත් මේ බය කරගෙන බොරු ටෝක් දීලා පැනලා දුවලා. සභානායක පැනලා දෙව්වා. ඩොලර් එක රුපියල් 51කින් වැඩි වුණාම මේ මූණ දී ගන්න බෑ. ඒ නිසා ගරු කතානායකතුමනි දැන් මේ මොන කයිය ගැහුවත් මේ ගොල්ල රට බාර ගනිද්දී මේ රටේ සමස්ත ණය ප්‍රමාණය ඩොලර් බිලියන 93යි තිබ්බේ. හරිද? ඒ වගේම අද වෙනකොට ඩොලර් බිලියන 107.2යි. මාස 20ක් ඇතුළත මේ රටේ ණයබර ප්‍රමාණය ඩොලර් බිලියන 14.2කින්. එහෙම නැත්නම් ඩොලර් රුපියල් ට්‍රිලියන 33.1කට තිබිච්ච ණයබර ප්‍රමාණය 28.2කට තිබිච්ච ණයබර ප්‍රමාණය 33.3ට ගෙනහිල්ලා තියෙනවා. මොනවා කරලාද? එයාපෝට් හදලාද? වරායවල් හදලාද? ගුවන් තොටුපොළ හදලාද? පිටකොටේ බස් ස්ටෑන්ඩ් එක ඉස්සරහ පැත්ත විතරක් හදලා. හරිද? ඒකත් තින්ත ගාලා පිටිපස්ස රැද්දකින් වහලා. ඒ නිසා මෙන්න මේ තිත්ත ඇත්ත යථාර්ථය එළි වෙලා තියෙන්නේ කතානායකතුමනි. ඒ නිසා ගරු කතානායකතුමනි දැන් මේ පෞගී දවස් ටිකේම බැලුවා මේ මැද පෙරදිග යුද්ධය පිටින් දාලා මේක වහන්න. මැද පෙරදිග යුද්ධය පිටින් දාලා වහන්නේ කොහමද? ප්‍රේෂණ ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා ඩොලර් මිලියන 815කට ප්‍රේෂණ වැඩි වෙලා තියෙනවා. වැඩබැරිකම හින්දා ඍජු විදේශ ආයෝජන එන්නේ නැහැ. විශ්වාසය නැති හින්දා ඍජු විදේශ ආයෝජන එන්නේ නැහැ. වාමාංශික හින්දා ඍජු විදේශ ආයෝජන එන්නේ නැහැ. ඍජු විදේශ ආයෝජන ඇවිල්ලා තියෙන කීයද? කොළඹ කොටස් වල දපට ඩොලර් මිලියන මේ 10යි ඇවිල්ලා තියෙන්නේ. හැබැයි මේගොල්ලෝගේ වැඩ කෙන කොහමද? දැන් මේ වාහන ආනයනය තහනම් කරන්නේ නැතුව අර තහනම් කරා කිව්වොත් දේශපාලනික අවුල් වෙන හින්දා මේ තව 150ක අධිභාරයක් දානවා කියලා. හරිද? ඒ තහනම් කිරීම තමයි ප්‍රෝඩාවක්. හරිද? හැබැයි ගරු කතානායකතුමනි අපට ආරංචි විදියට ජනාධිපතිතුමාට ගුඩ් බගර් කියන මේ මාලිමා ආණ්ඩුවේ අයට මේ ටයිකෝට් මාලා දෙන සමාගම් දෙකකින් එක සමාගමක් වාහන 3500කොත් තව සමාගමක් වාහන 500කොත් මේ තහනමට කලින් දවසේ එල්සී අරලා තියෙනවා. හරිද? හොයලා බලන්න. හරිද? හොයලා බලන්න. ඔන්න පගාව දීම. ඔන්න තුටුපඳුරු දීම. ඒ නිසා ගරු කතානායකතුමනි මේ වැඩබැරි කයිතන්ලා මොන කතන්දර කිව්වත් අද මේ රටේ ජනතාව වලපල්ලට ඇදලා දාලා තියෙන්නේ. දැන් අද උදේ හොයනකොට NDB බැංකුවේ ඩොලර් එක රුපියල් 342කට තිබ්බේ. වලිය ඉවරනකොට පැයක් යනකොට රුපියලකින් වැඩි වෙලා. පැයක් යනකොට රටේ ණයබර බිලියන 40කින් වැඩි වෙලා.
හරිද? බිලියන 40කින් වැඩි වෙලා මූණ දී ගන්න බෑ. ඇද්ද වෙලා දුවනවා. ඒ ඇද්ද වෙච්ච පාර තමයි තමුස කියලා කියවෙන්නේ. ඒ නිසා අපි කියන්න කැමති පැලවත්තර ගිහලා තමුස ටොක් දෙන්න 88 89 දැන් ඉවරයි. හරිද? එහෙම නෝනම් අපිත් ඒවට ලෑස්ති. හරිද? ඒ නිසා ගරු කතානායකතුමනි වැඩි ඕනේ නැහැ. හරිද? දැන් අපි අහන්නේ නැහැ මූදු වතුරෙන් සල්පියුරු කම්ල හැදුවද? අපි ආන්නේ ඒවා. හරිද? ඩොලර් බිලියන 41 කජ්ජද්ද? අපි ආන්නේ ඒවා. හරිද? මාළු අල්ලන්න ඇප් දුන්නද කියලා අපි ආන්නේ. හැබැයි අපි කියනවා අඩුම ගානේ මේ රටේ මිනිස්සුන්ට සාධාරණ විදිහට හම්බ කරන මුදලින් කන්න පුළුවන් ආර්ථිකයක් හදන්න. මේ රටේ ගොවියන්ට තමන්ගේ නිෂ්පාදනය හදන්න පෝර දෙන්න පුළුවන් ආර්ථිකයක් හදන්න. මේ රටේ පාරිභෝගිකයට ගෙවන්න පුළුවන් විදුලි බිලක් හදලා දෙන්න. ඒ වගේම මේ රටේ ජනතාවට හොරා කන්න හොරා කාපු අයගේ දේවල් අය කරගන්නවා කියලා පොරොන්දු වෙච්ච ටික ක්‍රියාත්මක කරලා පෙන්නන්න. ඒ නිසා කතානායකතුමනි මේ මොන කයිය ගැහුවත් ගමට ගියාම පේනවනේ. දැන් කරලා බලන්නකෝ අපට අභියෝග කරා ජනාධිපතිතුමා මයික් ඉස්සරහ කතා කරන්නේ නැතුව ජනතාව ඉස්සරහ රැස්වීම කරන්න කියලා. අපි කරලා පෙන්නලා තියෙන්නේ ලබන මාසෙ ඉඳලා ගමක් ගාන වෙලා පෙන්නනවා. පුළුවන් නම් යන්නකෝ මේගොල්ලෝ. පුළුවන් නම් යන්නකෝ. හරි මේ පොඩි නෑ ඕම තමයි 2022 මුල් භාගේ වියත්මගේ කට්ටියත් හිටියේ ඕම තමයි. හරිද? ඕම තමයි වියත්මගේ කට්ටියත් හිටියේ. අන්තිමට වියත්මගේ කට්ටිය කොරිඩෝරකට ඇවිල්ලා අපිට කියන්න ගත්තා ඉස්සරහා පෙළියේ ටයිකොට් ගාගෙන ඉඳන් හොරකම් කරගෙන අපි මොකටද ඉස්සරහට යන්න කියලා. ඒක වෙනවා. පොල්පිති පාපිසි පොල්ලෙලි ඔය කට්ටිය වෙනවා ඔක. හරිද? ලබන පාර පාර්ලිමේන්තුවෙ එන්න බෑ කියලා පේනකොට පේනවා ඒක. ඒ නිසා තමුන්නාසලා මොන කය ගැහුවත් නේද? මේ රටේ ජනතාව දෙවෙනි පාරටත් වලපලට ඇදලා දැම්මා. ගෝඨාභය ඇවිල්ලා කෙලවෙව්වා ඊළඟ පාරත් අදලා දාලා තියෙන්නේ. දැන් හොඳ වෙලාවට ඔබතුමාලා දින්නේ. දැන් වැඩවල තරම, මේ පාපිසි වල තරම, පොල්ලෙලි වල තරම, මේ වචන වලින් රවට්ටන එක තරම අද කුස්සිය ඇතුලේ අත්විඳිනවා. හරිද? අද කුස්සිය ඇතුලේ අත්විඳිනවා. ඒ නිසා ඕගොල්ලන් වෙලවන්නේ කවුරුවත් නෙමෙයි මේ රටේ ගෘහණියෝ. නේද? මේ රටේ ගෘහණියන්ට මේ YouTube එකනුයි මේ TikTok එකනුයි අවිල්ල කිව්වා නේද? 3 විදුලි බිල අඩු කරන්න කිව්වා. 33කින් 43කින් වැඩි කරලා. හරිද? ඊළඟට කිව්වා ආහාර මේ අධ්‍යාපනය සෞඛ්‍ය වැඩිපත් අයින් කරන්න කිව්වා. ඒ ගෘහණිය හිතුවා බේත් මිල අඩු වෙලා, පෑම්පසල් පොත්පත්වල මිල අඩු වෙලා, කෑම බීම අඩු වෙලා නේද? ඊළඟට කිව්වා මේ නැවෙම්බාන ගානට තෙල් දෙනකුවා අන්න නූල කැරිච්ච සරුංගලේ වගේ උඩ ගිහිල්ලා. හරිද? නූල කැරිච්ච සරුංගලේ වගේ උඩ ගිහිල්ලා තාම බදු ගන්නවා 128ක්. ඒ නිසා ගරු කතානායකතුනි මේ රටේ ගෘහණී හිතුවා. හරිද? අනුර කුමාර දිසානායක ආවම හොරකම් නතර වුණාම කුස්සියට රුපියල් 10000ක 15000ක වාසියක් ලැබෙයි කියලා. කෙලලා තියෙන 25000කින් විතර. හරිද? කෙලලා තියෙන 25000කින්. ඒ නිසා එදා පිරිමියා සජිත් ප්‍රේමදාසට ඡන්දය දෙද්දී කාන්තාව අනුරට දුන්නේ ඔය බලාපොරොත්තු එක. ඒ නිසා ඒ කාන්තාවම තමයි ඕගොල්ලෝ එලවන්නේ. අපි මොකුත් කරන්න ඕනේ නැහැ. කියව ඉන්න අර ඉන්න Facebook එකේ ඉන්න ආකාශ සිලුපුල් කියලා අන්වර්ථනාමෙන් පෙනී ඉන්න ඩෝබියා ඉන්නවා ආකාශ සිලුපුල් කියන. හරිද? අපි කියනවා දැන් මඩ බලකායටත් නවත්තන්න බෑ. ඒ නිසා මේ යනතාලට ගියොත් ඩොලර් එක 300කට යන එක නවත්තන්න බෑ. ඒ නිසා අපි මේ රටේ ජනතාවට කියන්න කැමතියි. දැන්වත් තිත්ත තේරුම් ගන්න. මේ වැඩබරට ආසනලට ආයෝජන ගේන්නත් බෑ. ඩොලර් එක පාලනය කරන්නත් බෑ. අලුත් ආදායම් මාර්ග හොයන්නත් බෑ. රැකියාව උත්පාදනය කරන්නත් බෑ. පෝර දෙන්නත් බෑ. කරන්ට් බිල පාලනය කරන්නත් බෑ. බඩු භාණ්ඩවල බිල පාලනය කරන්නත් බෑ. කොටින්ම කිව්වොත් ඒ කිසි දෙයක් පාලනය කරගන්න බැරි වුණාට තමන්ගේ දේවල් ටික නම් ගොඩ වැඩි කරගන්න පුළුවන්. ඒ නිසා ගරු කතානායකතුමනි මිනිස්සු හිතුවා 76 අවුරුද්දේ තමයි හොරකම් කරේ කියලා. 76 අවුරුද්ද තමයි අකාර්යක්ෂමුනේ කියලා. හැබැයි ගරු කතානායකතුමනි මේ අවුරුදු දෙකේ ඇහෙන මේ මාස 20 යන දේවල් එක්ක තමයි මිනිස්සුන්ට තේරෙන්නේ කොහමද 70 අවුරුදු වැඩ කරේ කියලා. ඒ නිසා මම මේ කියන්න ඕන මේ මැද පෙරදිග යුද්ධ ගැන කියනකොට 1990 ඇමරිකාව සදාම් හුසේන්ට ගාද්දී කුවේට් හරහා මැද පෙරදිග යුද්ධයේදී රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා අනේ යුද්ධයක් තියෙනවා කියලා තෙල් මිල වැඩි කරේ නැහැ. එතුමා
එතුමා පොඩි පන්තියේ දාපු මිනිහෙක් විදියට හරිද ඇඟලු කර්මාන්තශාලා 200ක් අදලා අපේ රටට අපනයන ආදායම් වැඩි කරලා තමයි තෙල් මිල පාලනය කරලා ජනසවියත් ලබා දුන්නේ. අද IMF එක පිටේ IMF එකේ පස්සපැත්ත ලෙව කනවා. එදා ප්‍රේමදාස ජනාධිපතිතුමා අතිරේක ආදායම හදපින්දා IMF එක අපොයින්ට්මන්ට් එකක් ඉල්ලද්දී එතුමට කොන්දක් තිබ්බ කියන්නේ තම්සල එයාපෝට් එකට යන ගමන් ඉරිදට ඇවිල්ලා කෙසෙල් වත්තේදී මාව හම්බෙන්න කිලිවරලා. අන්න ඒමයි නායකයෝ. ඒමයි ආඩම්බරවට පුළුවන් නායකයෝ ඉන්නේ. මේ නිකන් ඩබල් පොකට් දාලා ඩබල් ඇක්ටිං ගාලා ඩබල් ගේම් ගාලා ඩබල් පේමන්ට් කරන මෝටරලක් ඉන්නේ. ඒ නිසා ගරු කතානායකතුමනි ඔබතුමාට ඔය පුටුව රස බලන්න වෙන තව මාස කිහිපයයි. හරිද? ඒ නිසා ඒ මාස කිහිපය සභානායක ඔළුව වරන්න කොට නැවෙන්න අවුලක් නැහැ. හරිද? ඊළඟ පාර පාර්ලිමේන්තුවේ හිතාගෙන කරන්න. Honorable member, you have another 2 minutes. I have 2 minutes. I will finish right. ඒ නිසා ගරු කතානායකතුමනි ඔබතුමා ඉතින් අර සභානායකතුමා කියවන විදිහට නැවෙන එක ඔබතුමාට හොඳ නැහැ. ඔය පුටුවට හොඳ නැහැ. ඒ නිසා ඔබතුමා මන්ත්‍රීවරුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම අපක්ෂපාතීව හැසිරීම මන්ත්‍රීවරුන්ට සාධාරණ ඉෂ්ට කිරීම ඔබතුමාගේ වගකීමක්. ඉතින් ඒ නිසා මීට පෙර කතානායකවරුන්ට දිනෝ රාජපක්ෂ සමයේ මහින්ද රාජපක්ෂගේ සොයුරතර හිටියා. ඔහුට තිබ්බා ඔබතුමාට වැඩිය අනීකිත විදියට අසීලාචාරිතය හැසිරෙන්න. හැබැයි එයත් ඔබතුමාට වැඩි හොඳට හැසිරුණා. හරිද? එයත් ඔබතුමාට වැඩි හොඳට හැසිරුණා. හරිද? ඒක කියන්න එපා. රාජපක්ෂලාට මොන වැරද්ද තිබ්බත් මොන චෝදනාව තිබ්බත් ඒ අයත් එහෙම හැසිරුණා. ඒ නිසා පුටුවේ ගෞරවය Honorable member, you can stick to the argument debate. I am speaking of my time. Otherwise, I can stop you. කතානායකම නැතුණයි පස්සේ දොස්තර රස්සාවට යන්න ඕන. ගමේ යන්න ඕනනේ. ඉතින් ඒකත් අවබෝධ කරගන්න කියලා ඉල්ලා සිටිමින් මම කියන්න කැමති ඔය මොන කයිය ගැහුවත් හරිද නූල කැඩිච්ච සරුංගලේ වගේ මේ ආණ්ඩුව ඩොලර් එක වගේ මේ ආණ්ඩුව හරිද කොයි වෙලේ කෙලවෙනවද කියලා දන්නේ නැහැ ආණ්ඩුව අබසරණයි ආකාශ නිලපොල් ඔයාගේ මඩ බලකාටත් බේර ගන්න හම්බෙන්නේ නැති බව කියමින් මගේ කතාව අවසන් කරනවා.